තමයි කඩියයි තඩියයි තාරයි මගෙන් හොඳටම මණ්ඩු වෙන්නේ. ඔක්කොමලා මම බූරුව කරනවා. මේ අතුරු විතුරු ගමේ කවුරුත්ම දන්නේ නෑ මං කවුද කියලා. දැක්කද? පේනවද? මම කොයිතරම් බලවත්ද කියලා? කොයිතරම් උතුම්ද? කොයිතරම් දයාවන්තද කියලා? කොයිතරම් නපුරු ගුණමකුවෙක්ද කියලා? නපුරු ගුණමකුවෙක්ද කියලා? මොකද්ද කිව්වේ? ගුණමකුවන්ට තමයි මේ වාගේ ජරා කුසලාන හම්බ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙතන මහලුකුට පම්පෝරිත් ගහනවා. ඔයාට තමයි මම මේ කියන්නේ. මගේ මේ කුසලාන දැකලා කාටවත් ඉවසගෙන ඉන්න බෑ කියලා. අයියෝ කෑ ගහන්න එපා. ඔයාට වැඩි බබ ජයග්‍රහණ ලබලා තියෙනවා. මේ බලන්නකෝ. මේක වගේ අලුත්ම තීන්ත පෑනට ලැබුණ එක. මේ තියෙන විදුලිය අඩුවෙන් වැය වුණ බල්බ් එකට ලැබුණ එක. ෂා නියමයිනේ. එතකොට මේක වැසිකිලි වලක් නැතු වැසිකිලියක් නිස්පාදනය කරපු එකට ලැබුණු සම්මානය. කොහමද වැඩ? ලොකුට රැවුලක් තිබුණා කියලා කිසි වැඩක් වෙන්නේ නැහැ. මං වගේ නවතම සොයා ගැනීම කරන කිසිම කෙනෙක් මෙතන නැහැ. කටවා ගන්නවා. ඒ පරණ කුසලාන මට පෙන්නලා ඇති වැඩක් නැහැ. සුපේසියේ අද වෙනකොට මේ වගේ සංදර්ශනයක් තිබුණා නම් මාව පරද්දලා ඔයාට දිනන්න හම්බ වෙන්නේ නැහැ. හරි එහෙනම් අපි සංදර්ශනයක් තියමු. හා ඔන්න එහෙනම් අපි විවිධ ඇඳුම් සංදර්ශනයක් කරමුද? විවිධ ඇඳුම්? මම කිව්වනේ දැනුත් කිව්වේ මම. දැනුත් කිව්වේ ඕනම සංදර්ශනයකට ලෑස්ති කියලා. ඊනෙන් තමයි දිනන්න වෙන්නේ. විවිධ ඇඳුම් තරගයක්ද මෙයාලා තියන්න යන්නේ. මේක තමයි මට තියෙන හොඳම අවස්ථාව. කඩියගෙනුයි තඩියගෙනුයි පලිය ගන්න. ඔය කොල්ලො දෙන්නව මම මගේ මැජික් පොල්ලෙන් බූරුව දෙන්නෙක් කරනවා. එයාලට මතක නැතුව ඇති මාව බූරුවෙක් කරපු හැටි. මට එක සැරයක් හරි ඔය මැජික් පොල්ල හම්බුනොත් බලාගන්න පුළුවන් මේ පාර චණ්ඩිය කවුද කියලා. ඔව්. ඔය තියෙන්නේ අපූරුවට. බලන්නකො චුක්කි ආච්චි අපිට තමයි හොඳ ඇඳුම් මහලා දෙන්නේ නැත්තේ. අපි කැතයිනේ. මහලා දෙනවා පුතේ. මේ සැරේ අර බතලිව පරද්දන්න ඕන හින්දායි හොඳට මැහුවේ. මේ පාර මං ඇඳුමක් මහනෝ ඔය බතලිට ගම දාලා දුවන්න. මම තමයි මෙතන ඉන්න සුපිරිම වීරයා. මගේ නම සුපිරි කඩියා. මං හැම දෙයකින්ම දිනනවා. කඩියා. ආනේ යන්න කයිවාරුව විතරයි. අනේ මේ තඩියෝ නිකම් බොරු වීරයෙක් වෙන්න හදන්න එපා. අතුස්සනවා. ඉස්සන්නේ කිව්වත් දෙක මොනට? ඔය උඩ ඉන්න පොඩටත් එකයි කිව්වේ. මේක සෙල්ලම් කරන බඩුවක් නෙමෙයි. මේක ඉතින් කන දෙයක් නේ. හරි. කොහොම හරි ඔය දෙන්න පොඩි වෙලාවකට හරි බය වුණානේ. යනවා හලෝ යන්න. ඔයා මගේ වැඩ තාම දැකලා නැහැ. ඉස්සරහට බලා ගන්න පුළුවන්. කඩියෝ තඩියෝ ඔය දෙන්නගේ ඇඳුම් ලෑස්ති. හරි. බලමු එහෙනම් සුපිරි කඩියගේ වැඩ. තඩිය කොයි තරම් ලස්සනද. ආච්චි නිකම් විහිළුකාරයෙකුට වීරයෙක් වෙන්න පුළුවන්ද? මං ඔයාලට එකපාරකට කිව්වනේ ඔයාලට වීරයෙක් වෙන එක නවත්තන්න වෙනවා කියලා. මොන දේ වුණත් මගේ හිනාව නම් නැවතන්නේ නෑ හොඳේ. අර පිස්සු සුපිරිසියට නම් මේ තරගෙ කවදාවත් දිනන්න හම්බ වෙන්නේ නෑ. මං හිතන්නේ එයාගේ ඔළුව නරක් වෙලාද කොහෙද? එයා හිතන තරම් ලේසියෙන් මට එහෙම දෙයක් කරන්න ලැබෙන්නේ නෑ. අපි යමු. මේ ඇහුණද? මොනවද තියෙන දේවල් මේ විවිධ ඇඳුම් වලට? අයියෝ මේ මොනවද මේ? මේ වැන්දොත් ගමේ ඉහ ගහලා ඉන්න බැරි වෙයි. නෑ මේවා හරියන්නේ නෑ. මේ නැද්ද මොකුත් අලුත් දෙයක් එහෙම? අද කාලෙට හරියන්නේ අලුත් දෙයක්ම තමයි. අර පිස්සු විද්‍යාඥයා ඉවරයක් කරලම තමයි මම පස්ස බලන්නේ. ආමත් ලේසියෙන් අතාරින්නේ නෑ. මේ කොහෙද යන පොල්ලකුත් ඇවිල්ලා මගේ ඔළුවේ වැදුනා. දෙයියනේ මටමනේ මේවා සිද්ධ වෙන්නේ.
මගේ රැවුල පල්ලා මට හොඳ අදහසක් ආවා. ඕ සුදු සීයා දැන් ඉඳලා මැජික් කාරෙක් වෙනවා. ඊළඟට මේ ඉන්න හැමෝම මගේ මායා බලයට යටත් වෙනවා. මේක නම් දැන් නියමටම හරි. ඔයා නම් වැඩකාරයෙක්. සුපිරිසියේ මේ මොකක්ද මේ? මොකක් වගේද පේන්නේ? මේක තමයි මං හදපු සුපිරි වේගෙන් සුපිරි කාන්දම් බලෙන් වැඩ කරන රිදි සෝදන යන්ත්‍රය. මේක එසේ මෙසේ යන්ත්‍රයක් නෙමෙයි. මේකට විදුලිය වැය වෙන්නේ අඩුවෙන්. එක පැත්තකින් රිදි දැම්මා. එක පැත්තකින් සබන් දැම්මා. ඊට පස්සේ මේ බොත්තම එවුවාම එක විනාඩියකින් හැම දෙයක්ම සේදිලා ඉවරයි. ඔව් සීයේ. මේක නම් හරියටම හරි ගිහිල්ලා වගේ. අනේ දෙයියනේ. මේක සුදු සීයාගේ කැමති මනුමනේ. අඩියෝ මේ පින්ටුයි මිචරිනෙන්දයි කළු ඇඳගන්න මොකද? නැද්ද අර බලන්න කඩියයි තඩියයි ජෝකර්ලා වෙලා. වැඩකට නැති මිනිස්සු වැඩකට නැති එකීට ජාතිය ඇදුම් ඇදලා ගණන් ගන්න එපා මම විහිළුවක් කළේ. නැන්දේ නිකන් සෞත්තුව දාන්න එපා. අපි මේ ලෝකෙ හොඳම විහිළුකාරයෝ වෙලා පෙන්නන්න. මොඩයෝ ඔයා විහිළුකාරයෙක් වුණාට මගේ නම්බුව නැති කරන්න එපා. එහෙනම් දෙන්න රණ්ඩිලා එන්න. මම යනවා යන්න. මට ඕනේ නැහැ ඔයත් එක්ක මේ තරගෙට එන්න. මං ගිහිල්ලා කළු මාමගෙන් කරාටි ඉගෙන ගන්නවා. කවුද මේ ඇවිල්ලා ඉන්න අලුත් නැන්ද? කළු මාමේ මෙයා නැට්ටුකාරියක් වෙලානේ මාර වැඩේ. ආයුබෝවන් ගම්වැසියනි. ඔබ මෙතෙක් වෙලා පුලා බලා සිටි. ඒ අවස්ථාව උදා වුණා. අපි දැන් තරඟය පටන් ගන්න යන්නේ. ඩිස්කෝ මෑන්. බලගන්න අපේ වැඩ අපිත් එක්ක හත් වෙන්න කාටවත් බෑ. මොකද අපි තමයි මොකද මේ? ඔය තියෙන්නේ මගේ මැජික් පොල්ල. කිට්ටු කරලා බලමු. අයියෝ මේ මගේ මැජික් පොල්ල නෙමෙයි නිකන් ගුටි කෑවා. මම තමයි ඉන්ස්පෙක්ටර් තාරා. හැමෝම මට යටත් වෙන්න ඕනේ. තාරා යේ! තාරගේ වැඩ කිඩ ටික පෙන්නුවට පස්සේ දැන් එන්නේ සුපිරි සීයා. මේක තමයි මගේ අලුත්ම රෙදි සෝදන යන්ත්‍රය. රෙදි ටික මේකට දැම්ම ගමන් අනිත් පැත්තට රෙදි ටික සේදිලා ඉවරයි. දැන් කළු මාමගේ මොලේ විතරක් නෙමෙයි සුපිරි සීයාගේ මොලෙත් අවුල් වෙලා. දන්නවද දරුවනේ ඉස්සරහට ඇඳුම් සුපිරි සීයටම දීලා හොද ගන්න පුළුවන්. මීළඟ ඉදිරිපත් කිරීම සුදු සීයාගේ. කොහොමද සුදු සීයා? මං හිතන්නේ මගේ නිර්මාණයට බයද කොහෙද? ගෙදරට වෙලා සද්ද නැතුව හැංගිලා ඉන්න ඇති. ඕන්නාවා සුදු සීයා. මේ තියෙන්නේ මෙච්චරලා මං හොයපු මැජික් පොල්ල. රාරාරාරාරාරාරාරාර්. සුදු සීයට මේක කරන්න කවුරු හරි කෙනෙක් ඕන වෙනවා. බූරුවෙක්? ඕම් රාරාර් ජාරාරාර් ඕම් රාරාර් ජාරාරාර් ඕම් රාරාර් ජාරාරාර් ඕම් රාරාර්. අනේ මේ වැඩි සද්ද දානවා වැඩි සුදු සීයේ. අනේ මීයර මැජික්කාරය නේද? අවුරුද්දක් තිස්සේ මං බූරුවෙක් වෙලා හිටියා. අද තමයි මං ඒකට පලිය ගන්නේ. මේ ගමේ මිනිස්සු හැමෝම මම අද බූරුව කරනවා. ඔයා මහලොකු වැඩකාරයෙක් කියලාද හිතාගෙන ඉන්නේ? ඔයාගේ පලිය ගන්න ඕන කෙනා ඉන්නේ මෙතන. තේරුණාද? වීරයා විහිළුකාරයෙක් වෙලාද? ඒ මෝඩියා ආවා මෙතන. කඩියලා තඩියලා අද බූරුව වෙනවා.
මෙයා නම් හොදට නටනවනේ. බලමු මෙයාවත් බූරුවෙක් කරලා. ඇහුණද? පුළුවන් නම් මාත් එක්ක හැපිලා බලනවා. මේ චුට්ටි කෙල්ලෙකුට පුළුවන් ද මාත් එක්ක හැප්පෙන්න? ඉවරයි. හරි හරි දඟවැට නිතර කරයි. යන හැමතැනම ජයම ගනී. කරුණා කරන ඔය පොඩි කොල්ලෝ දෙන්න ඔය නාටකම නවත්ත ගන්නයි මං කිව්වේ. නැත්තම් මං ඔය දෙනවා. අයියෝ දෙයනේ කොමගේ මැජික් පොල්ල. ඒක මේ. දැන් දන්නවද ඔයාට මොකද වෙන්නේ කියලා? මෙයා ආයෙමත් බූරුවෙක්ම කරමු. අද පැවැත් වූ විවිධ ඇඳුම් තරගේ ප්‍රථම ස්ථානය දිනාගන්නේ කඩියයි තඩියයි. ඊළඟට විශේෂ තෑගයක් ලබනවා. විශේෂ තෑග්ග ලැබෙන්නේ මට තමයි. අනේ යනවා යන්න. දැන් බලන් ඉන්නවකෝ. ඔය මගේ නම තමයි කියන්නේ. කළුවා. මේක හපන්ඩ බෑනේ. ඒ පාර මොකක්ද උනේ? මොඩයා කිසිම වැඩක් හරියට කරගන්න බෑ. මම නම් හිතුවේ ඔය දෙන්න ඔය තරම් මොඩ දෙන්නෙක් කියලා. ඇයි? ඇහෙන්නේ නැද්ද? මේකට තමයි චුක්කි කියන්නේ මහන්සි වෙන්නේ නැතුව හැමදේම හම්බ කරනවා කියලා. නේද? ආවා මෙතන පින්නට කන්න. දැන් ඉතින් බලන් ඉන්නවා. නියමයි චුක්කි. බලාගෙනයි එක ඇටයක් හරි කෑවොත් එහෙම. අපි මේව එකතු කරලා එයාට උදව් කරන්නනේ හැදුවේ. කවුරු හරි ඇවිල්ලා මේව කඩාගෙන ගියොත් එහෙම මේ අහනවා ඔය ඔලිව් ඇට වලින් තෙල් අරගෙන කළු මාමට දෙන්න ඕනේ. අවශ්‍ය වෙනකොට තෙල් හදා ගන්නත් ඕනේ. තේරුණාද? තෙල් හදනවා? එතකොට කළු මාමටත් තාරා වගේ කොණ්ඩේ ගොතා ගන්න පුළුවන් වෙයි. තඩියෝ! කඩියෝ! කොහෙද ඔය දෙන්න? ඒකට ආඩ තාරාගේ වගේ නේද? තාරාගේ වගේ නෙමෙයි මෝඩයෝ. ඒ තාරාගේ තමයි. දුවමු! ඒයි මං කොයි වෙලාවෙද කෑ ගහන්නේ? මේක අතරින් ඉඳලා මට කරකැවිල්ල තදිලා. කතාව නම් මහ ලොකුට තියෙනවා. ඒත් වැඩ බෑ. ඒත් වීරෙක් වෙන්න හදනවා. අහිංසක ගැල්ලාවෙක්ව බේරගන්න බැරිද? මේ මොකද්ද මේ තියෙන්නේ? කෝ මටත් පෙන්නන්නකෝ. මගේ කතාව තාමත් ඉවර නෑ. මොකද්ද? මෙහෙට දෙන්න. බෝතලයක්? මේක හරියට මායා බෝතලයක් වගේ නේද? කඩවා ගන්න. මම මෙතන කතා කරන්නේ. මාත් හිතන්නේ මායා බෝතලයක් තමයි. අපි දෙන්න කියපු එකනේ මෙයත් කියන්නේ. ලියලා තියෙන්නේ එක පැතුමයි ඉටු වෙන්න කියලා. හොඳට හිතලා බලලා එක දෙයක් ඉල්ලන්න. දැන් මොකද ඉතින් ඉල්ලන්නේ? අරින්න ඉක්මනට අරින්න. කෝ මෙහාට දෙනවා. මම මේක අරලා පෙන්නන්නම්. මට දින අයියෝ යාට නෑනේ කඩියෝ. අනේ ළමයිනේ පොඩ්ඩක් හිතන්න. බෝතලේ යන මොකක් හරි කඩදයක් වුණොත් එහෙම. ආරා ඔහොම ඉන්නකෝ බලන්න මගේ වැඩ. චී මාර ගඳයිනේ. ගඳ ඉතින් ඔයාගේව තමයි. ඒයි කටවහ ගන්නවා. අවුරුදු ගානක් බෝතලේ ඇතුළේ ඉඳලා එළියට ආව විතරයි මෙතන ගඳ සුවඳ ගැන කතා කරනවා. හරි හරි පස්සේ කතා කරනවා. ඉස්සෙල්ලා අපි ඉල්ලන දේ ඉෂ්ට කරලා දෙනවා. හරි. එළියට ආව විතරයි එක දේවල් ඉල්ලනවා. එනම් කියන්න. මට වීරයෙක් වෙන්න ඕනේ. වීරයෙක් කන්න ඕනේ. ඔය එක එක්කෙනා කියනවා. එක එක්කෙනා කියනවා. එයි බසලයා ඔයා ඉස්සෙල්ලා කියන්න. මට කෑමක් ඕනේ. පැණි බේරෙන රසම රස කෑමක්. මතක් කරනකොටත් කෙලවුණනවා. කෑම මට කිරිල්ලියෙක් වගේ ඉගිල්ලන්න ඕනේ. ලස්සන අත්තටුත් ඕනේ. ඔන්න ඉතින් කරගන්න ඕන දේ සිද්ධ වුණා. දැන් මෙයා සමනලෙක්. අත්තට පොඩි වුණාට මොකද? මම ඉගිලෙනවා.
ඉන්නවක මං අල්ලගන්න මං පෙන්නන්න මගේ වැඩ. ඒ වීරයා දැන් ඔයාගේ වාරේ. මට ඕන අනිත් හැමෝටම වඩා උඩින් යන්න. එක එක වෙලාවට පනින්න. වටේට කැරකෙන්න. ඇත්තම කිව්වොත් මට මොකටද නකුටක්? ඇයි නරකද? හැමෝටම වඩා මං ඔයාව ලස්සන වඳුරෙක් කරානේ. මාව බේරගන්නෝ මෙන්න වැඳිරියා. මට මේ වැඳිරිය එපෝ. හොඳයි නේද? මං හදපු ජෝඩුව. තව කරන්න ගොඩාක් වැඩ තියෙනවා. අහා මේක තමයි මං හොයාගත්ත නවතම නිෂ්පාදනය. මේකේ කැලරි ප්‍රමාණය වැඩියෙන් තියෙනවා වගේම ප්‍රෝටීන් ප්‍රමාණයත් වැඩියෙන් අඩංගු වෙනවා. මේ මකුලුවා මහා විශාල මකුලුවෙක් වෙනවා දැන්. දැන් මම කරලා දෙන්නම්. මගේ මේ සුදු රැවුල ලස්සන වෙලා දික් වෙලා හැමෝම පුදුම කරවන්න ඕන. සුළු දෙයක් නේ. මං ඕක කරලා දෙන්නම්. පූසෙක්ගේ වගේ රැවුලක්. අයියෝ ඔයාන කාටවත් කියන්න එපා. කිව්වොත් නම් මම මේ ගමේ ජීවත් වෙලා ඉවරයි. තත්තත්තත්තඩියයි. කොහේ ගිහින්ද මේ තක්කඩියෝ දෙන්න? ආච්චි මොකද මේ කැරකි ඉන්නේ? මායි පින්ටු ඉන්න ඕනේ උදව්වකට. අනේ යනවා යන්න. මගෙන් හොඳට දෙකක් අහගන්නේ නැතුව මෙතනින් දුවන්නයි කිව්වේ. අනේ මේ මයකට හොඳට ඇරුණත් ඔයාට බූරුවෙක් වගේ තමයි ඉන්න වෙන්නේ. මගේ දෙයියනේ මං කන්නේ. මේ තවත් නම් කන්න බෑ. මං ඉවරයි. හොඳට හිටපු මට මේ මොකද්ද සිද්ධ වුනේ? දැන් ඉතින් කස ඉන්න එපැයි. මොකද කියන්නේ? මේ අහගන්න. වඳුරෙක් වුණාම ওই විදිහට කසකස තමයි ඉන්න වෙන්නේ. ඔයත් ඉතින් වැඩි වෙනසක් නැහැනේ. විකාර කියනවා. මට ඉන්න බැරුව ඉන්නේ. යනවක පස්සෙන් එන්න නැතුව. පිස්සු භූතයව අල්ලගන්න එකම එක මන්තරයයි තියෙන්නේ. බේරුණා. කඩියෝ! කඩියෝ! මොනවා හරි කරන්න. නැත්නම් මේ මකුලෝ මාව කෑමට ගනි. කවුරු හරි මට හීනෙන්ද කොයිද කතා කරනවා. ගියා වගේ. කඩියෝ! ඔයාගේ වැඩේ නවත්තලා එන්න. නැත්නම් මේක මාව කාලි වලයක් කරලා දායි. බේරගන්න. අර වැඳිරි කෙනයි යන්තම් බේරුණා. දැන් යන්න ඕන තරව බේරගන්න. බේරගන්න. ඔන්න ආවා වීරයා. දෙන්නම් හොඳ ෂොට් එකක්. ඇයි මොකද වීරයා හුලම් බැසද? හරි මං තාම වැඩ පෙන්නුවේ නෑ හරිද? ඒක නෙමෙයි අර තඩිය පැණි වලලු ගිල එතනටලා හොඳට නිදි. නියමයිනේ. මම හිතුවටත් වැඩිය ගොඩක් මේව රහා ඉන්නේ. අයියෝ මම මේ මොන ජරාවක්ද කෑවේ? කවුද මේ ඇට මගේ කටට විසි කරේ? කඩියෝ! කඩියෝ තාරා මං එනවෝ. ඔය සතා මං පොඩි කරලා දානවා. චුක්කි ඉක්මන් කරන්න. තඩියෝ මෙහෙ.
කඩියෝ එයාටත් මොනවද කරන්නේ? එහෙමද? එහෙනම් ඔයාලා මාත් එක්ක සෙල්ලම් කරනවා. හරි. මම පෙන්නන්නම්කෝ. කඩියෝ මගේ ඔළුව. මේක මම නෙමෙයි කරන්නේ. මාව පල්ලයට දානවා. මට කරකැවිල්ල හැදෙනවා. එහෙනම් දැන් ඉතින් ලෑස්ති වෙලා ඉන්නවා. අවුරුදු ගානක් බෝතලේ ඇතුළටලා ජීවත් වෙන්න. කොහෙද මගේ බෝතලේ? ඒයි භූතයෝ ඔයා දන්නේ අපේ හැටි. පොරිකඩිය මේ හැබතයක්ම සිද්ධ වුණේ තමුන් නිසයි. නැන්ද දෙනවා මූණ ඉදිවෙන්න. අයියෝ මාවත් හරින්න. ආයෙනම් මම මේ පැත්තවත් බලන්නේ නෑ. අනේ මාවත් හරින්න. අනේ බා. අනේ දෙයනේ මීට වැඩිය හොඳයි මම බෝතලේ ඇතුලේ හිටියනම්. ඔයාගේ ආසාව අපිට පුළුවන් ඉෂ්ට කරලා දෙන්න. පිස්සු භූතයව මට්ටු කරන්න පුළුවන් එක මන්තරයකට විතරයි. ඕම් රීන් කට්ටු කට්ටු භූතයව ආපහු බෝතලේ ඇතුළට. යහූ! මම පරිස්සම් කරගත්තු ලස්සන රැවුල. මයි කොන්නේ. දෙයනේ මයි කොන්නේ. මාව බූරුවෙක් කළා අපහු පරණ ආච්චිම වුණා. දැන් හරි. ඔක්කොම හරි. හරියට හරි. දැන් මේ භූතයට මොකද කරන්නේ? මං කියන්නම්. ආයේ මේ ජීවිත කාලෙටම අපිට මූණවත් පෙන්වන්න එන්න එපා.